ලෝභ කුණු මිනිස්සු ඉන්නවනේ. ඔය ලෝභ කුණු මිනිස්සුන්ගෙන් දෙයක් ගත්තොත් වගදුවක් වෙන්නේ නැහැ. මොකද උන් දෙන්නේ හිතේ පැකිලීමක් ඇතුව දෙන්නේ කැමති නෑ. කුණු ලෝභයෝ සාමාන්‍යයෙන් දෙන ඒවා වගතුවක් වෙන්නේ නෑ. ඒක ඌ හොඳ හිතින් නෙමෙයි දෙන්නේ. ඌ දෙන එක කොහොමත් හොඳ හිතින් නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් ඔය අපෙත් ඉන්නවනේ කුණු ලෝභයි කුම්මැයියෙක්. දැන් ඌ ඔය දෙන සහන මල්ලද මොකක්ද වන්දා කියන එක ෂුවර් නෑ. ඒක දෙන එක ෂුවරුත් නෑ. හැබැයි දුන්නත් ඒක වගතුවක් වෙන්නේ නෑ. ඒකත් මතක තියාගන්න. ඒකයි අර පෙට්‍රල් වලට රුපියල් 20ක සහන ආධාරයක් මොකද දෙනවා කියලා තිබ්බා. අනේ 20 ගන්න 20 ගන්න ඔය 20 ගන්න. මොකද ඕක ඇත්තරම අපි කැමති නෑ මේ රජයක් විදිහට අපහසුතාවයට පත් කරන රුපියල් 20ක් නිසා. ඒකයි ඩීසලුත් ඔය 100 දෙන්න එපා. ඒකත් මේ වගේ සහන ආධාර එපා. දෙන එක දෙන්න අර අනිත් කට්ටියට. ඒක නිසා අපි පුළුවන් විදිහට අපි රටේ ජීවත් වෙන්න. ඔයගොල්ලෝ නීති ටික හදලා වැඩේ කරගෙන යන්නකෝ. කුම්මැයියෝ කියන්නේ අයියෝ කුම්මැයියෝ දෙනේවා ගත්තොත් වගතුවක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න.